අයිබෝන් දුවේ පුතේ සාමාන්‍ය පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර ලැබෙන සියලුම විෂයන්ට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද අරගෙන එන්නේ. MCQ පේපර් එක තමයි සෑම විෂයකම ඉතාම වැදගත් පේපර් එක. A හා B සාමාර්ථ ඉන් තීරණය වෙනවා. ඕනෑම විෂයක බහුවර්ණ 30ක් 35ක් නිවැරදි නම් නිසැකවම ඒ සාමාර්ථයක් ලැබිය හැකියි. එහෙත් MCQ ලකුණු කිරීමේදී සිදුවන වැරදි නිසා විෂය කරුණු දැනගත්තට අපට ලකුණු අහිමි වෙන්න පුළුවන්. ඔන්න හරියටම MCQ පේපර් එකක් කරන හැටි පේපර් මාකින් වල ඔය පේපර් එක බලන විදිහත් එක්කම මේ වීඩියෝ එකෙන් දැනගමු. MCQ පේපර් එකක් කරනකොට වැඩි දෙනෙක් කරන වැරදි ටික බලමු. බොහෝ දරුවන් MCQ පේපර් එකක් කරන්නේ මුලින්ම පේපර් එකේ ප්‍රශ්න කියවමින් එහි පිළිතුරු ලකුණු කරගෙන යන එක. ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු ලකුණු කරගෙන යන එක. ඊට පස්සේ අවසානයට කොටු කොළය අරගෙන ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට පිළිතුරු ලකුණු කරන එක තමයි සිදු කරන්නේ. එය සිදු නොකළ යුතු වැරැද්දක්. බොහෝ විට මා දැක තිබෙනවා අවසානයේදී අමාරු ප්‍රශ්න කල්පනා කරමින් ඉඳලා කලබලයට කොටු කොළය ලකුණු කරන්න ගිහිල්ලා පටලව ගත අවස්ථා. ප්‍රශ්නාංක මාරු කරලා පිළිතුරු ලකුණු කරන අය. එහෙනම් කරන්න ඕනි දේ මොකක්ද? බාර දෙන්න ඕනි අපේ කොටු කොළය. ඒ නිසා සම්පූර්ණ කරලා අවසාන කරගන්න ඕනි දේ තමයි කොටු කොළය. ප්‍රශ්න පත්‍රය උඩ කොටු කොළය තියාගෙන ප්‍රශ්නය බැගින් කියවමින් එම ප්‍රශ්නයට පිළිතුරු තීරණය කරලා ඒ මොහොතේම අදාළ ප්‍රශ්න අංකය ඉදිරියේ පිළිතුර කතිරයක් යොදා ලකුණු කරන එක තමයි කරන්න ඕනි දේ. මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ සඳහා පැන්සල යොදා ගන්න ඕනි. පැන්සලකින් සියලුම කතිර ලකුණු කිරීම ඉතා වැදගත්. ඒ ඇයි පසු අවස්ථාවක අපට වෙලාව ඉතුරුනාම නැවත කියවමින් යම් ප්‍රශ්නයක් වෙනස් කරන්න ඕනි වුණොත් පිළිතුරක් වෙනස් කරන්න ඕනි වුණොත් පැන්සල් ඉර හොඳින් මකලා නැවත නිවැරදිව කතිර ලකුණ යොදන්න පුළුවන්. අපි මෙහිදී පෑන භාවිතා කරොත් අපට සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ. බලන්න පුතේ මේ පිළිතුරු පත්‍රයේ 5 සහ 7 ප්‍රශ්න අපට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ කුරුටු ගාලා ප්‍රශ්න පත්‍රය ඉතාම අවලස්සන කරන්න. ඉතා වාසිදායකයි. අපට මේ ඉතා වාසිදායකයි. ඒ කොහොමද? ඔය MCQ පේපර් එක බලන්නේ මෙන්න මේ වගේ උත්තර ටිකට අදාළ කොටුව ඉවත් කළ කවුළු පතක් සකස් කරගෙන. එම කවුළු පත අපගේ පිළිතුරු පත්‍රයේ මත තැබුවම නිවැරදි පිළිතුර අර කපන ලද කොටුව තුලින් දක්නට ලැබෙනවා. එවිට නිවැරදිව කතිර ලකුණු කර ඇති ප්‍රශ්නවලට ප්‍රශ්නාංක ඉදිරියේ හරියක් දාන එක තමයි පේපර් එක බලන ගුරුතුමා සිදු කරන්නේ. කවුළු පත පිළිතුරු පත්‍රයේ මත තියන්න කලින් පිළිතුරු බරන ගුරුවරයා අපගේ පිළිතුරු පත්‍රයේ වර්ණ දෙකක් ලකුණු කර ඇති ඒවා අපැහැදිලි ඒවා මෙන්න මේ වගේ රතු ඉරකින් කපා හරිනවා. ලකුණු කරලා නැති ඒවටත් වෙන්නේ ඒ ටිකමයි. බලන්න 2 5 11 ප්‍රශ්න රතු ඉරකින් කපා තිබෙනවා. මේ මත කවුළු පත තිබ්බම අර කපන ලද ඉර පේන නිසා එම ප්‍රශ්නාංක ඉදිරියේ වැරැද්දක් දානවා. බලන්න කතිර දෙකක් යෙදූ 10 වෙනි ප්‍රශ්නය කපා දමා තිබෙනවා. ඒ වගේම කතිරයට අමතරව වෙනත් ඉරක් වැදුණු 20 වෙනි ප්‍රශ්නයත් කපා දමා තිබෙනවා. ඒ නිසා මතක තියාගන්න අප ලකුණු කළ යුත්තේ එක් ප්‍රශ්නයක් ඉදිරියේ එක් වර්ණයකට කතිරයක් යෙදීම පමණයි. ඊළඟට කිසියම් ප්‍රශ්නයකට අපි පිළිතුරු දාන්නේ නැත්නම් අප එයට කතිරයක් යොදා නොතිබුණත් එය කපා දමා තිබෙනවා. ඒ නිසා මතක තියාගන්න එක් කතිරයක් හෝ කුමන හෝ පිළිතුරකට යොදන එක තමයි වඩා හොඳ. අහම්බෙන් හරි ගියොත් අපට එය වාසියක් වෙනවා. ඒ නිසා වුණ මතක තියාගන්න එක් කතිරයක් යෙදූ පසු යම් ප්‍රශ්නයකට තවත් අංකයක් මත කුමන හෝ ලකුණක් නොදා සිටින්න. ඒ වගේම වර්ණ දෙකකට පිළිතුරු ලකුණු නොකිරීමට. කුමන හෝ වර්ණයක් ලකුණු නොකර හිටියත් වැරැද්දක් ලැබෙන නිසා කුමන හෝ පිළිතුරක් තෝරාගෙන ඒ මත කතිරයක් යොදන්න මතක තියාගන්න. ප්‍රශ්න කියවමින් ඒ මොහොතේම කොටු කොළය ලකුණු කරගෙන යන විට අමාරු ප්‍රශ්නයක් ලැබුණොත් එම ප්‍රශ්නය මත ලකුණක් දාලා පිළිතුරු පත්‍රයේ එයට අදාළ වර්ණය ලකුණු නොකර ඉදිරියට යාම වැදගත්. පසුව අපට යලි එම ප්‍රශ්නයට පිළිතුරු සිතා බලන්න පුළුවන්. බහුවර්ණ 40ම ලකුණු කරාට පස්සේ පිළිතුරු ලකුණු නොකර ප්‍රශ්නවලට යලිත් අවධානය යොමු කර යලිත් කියවමින්
පිළිතුරු තෝරා ගන්න ඕනි. බහුවර්ණ ප්‍රශ්න 40ක් සඳහා පැයක කාලයක් තියෙන නිසා එක් ප්‍රශ්නයකට විනාඩි 1මාරක කාලයක් ලැබෙනවා. ඒ නිසා අනවශ්‍ය ලෙස කලබල වී පැය භාගයක් ඇතුළත ප්‍රශ්න 40 නිම කරන්න උත්සාහ කරන්න නම් එපා. අඩුම තරමේ දෙවරක් ප්‍රශ්නය කියවලා පිළිතුරු තීරණය කරන්න. විනාඩි 40ක්වත් ප්‍රශ්න 40 සඳහා ගත කරනවා නම් තමයි සිදුවන වැරදීම් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඉතිරි වන අවසාන විනාඩි 10 යලිත් අමාරු ප්‍රශ්න බැලීම සඳහා අවශ්‍ය නම් පැන්සලෙන් කතිර යෙදූ පිළිතුරු යලි ඒ මතම නිල් හෝ කළු පෑනකින් සලකුණු යෙදීම සිදු කරන්න පුළුවන්. අවසාන වතාවට පිළිතුරු පත්‍රයේ කොටුකොලේ ඉහළ විභාග අංකය නිවැරදිව යොදලද කියලා හරියටම තව පාරක් බලන්න අමතක කරන්න එපා. විද්‍යා ප්‍රශ්න පත්‍රයට විතරක් නෙමෙයි MCQ පේපර ලැබෙන සියලුම විෂයන් සඳහා මේ කරුණු මතක තියාගන්න. මතකනේ පැන්සලක් පාවිච්චි කරන්න. පසුව නිවැරදි කරන්නේ නම් හොඳින් මකලා නැවත පිළිතුරු ලකුණු කරන්න. වර්ණ දෙකකට කිසිසේත්ම ලකුණු දාන්න එපා. ඊළඟට අපිට කියලා තියෙන්නේ නිවැරදි පිළිතුර තුල කතිර ලකුණක් යොදන්න පමණයි. බෝල පාට කිරීම හෝ වෙනත් සලකුණු යොදන්න එපා. අලුත්ම වීඩියෝ එක්කල සැනින් නරඹන්න සයන්ස් ඇයි channel එක subscribe කරලා bell icon එක click කරන්න. සුබ දවසක් හැමෝටම.